ලැබ් ෂීට් 8 පටන් ගන්න කලින් ඇත්තට මම හිතුවා අපි දන්නවා අපේ ලැබ් ෂීට් 7ට අදාළවත් අපිට ඇක්ටිවිටීස් කිහිපයක් තිබ්බා. මම ඊට අදාළවත් ඒ සියල්ලම සම්පූර්ණ PDF එකක් ඔයාලට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇටච් කරලා තියෙනවා. මම අර ඇක්ටිවිටීස් ගන්න වැඩිපුර කාලයක් ගත කරන්නේ නැහැ. මොකද අපි දන්න concept වලින්මනේ අපිට අපව ඇප්ලයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඊට අදාළ step by step හරි ගයිඩ්ලයින් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරලා තියෙනවා. ලැබ් ෂීට් 8 පටන් ගන්න කලින් ඒනට මට ඔයාලව දැනුවත් කරන්න ප්‍රධාන කාරණාවක් තියෙනවා. දැන් සමහර කට්ටිය අර මැසේජස් උත් දාලා තිබ්බා. එයාලගේ මේ මැප් එක සහ ඊට පස්සේ මේ එහා පැත්තේ තියෙනවා ෆීල්ඩ් මැප් එක හරි විදියට වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට කරන්න තියෙන සරල දෙයක් අපිට ඇත්තටම මේ Power BI වල settings වලින්ම තමයි හදන්න තියෙන්නේ. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේකේ file කියන එකට යන්න. file කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා options and settings කියලා. ඒකේ මෙන්න මේ options කියන එක select කරන්න. options කියන එක select කළාට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ වගේ options box එකක් open වෙනවා. ඒකේ යන්න මෙන්න මේ global කියන section එක යටතේ තියෙනවා security කියලා එකක්. ඒකේ පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා දකුණු අත පැත්තේ map and field map visuals කියලා. මේක ගොඩක් වෙලාවට හැමෝගෙම වගේ ඇත්තටම untick වෙලා ඉන්නේ. ඉතින් මෙතන tick කරලා okay එක දෙන්න. ඊට පස්සේ අපිට අදාළව අපි මේ විදිහට visualization එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අදාළව අපිට format part එක සිද්ධ කරගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි මුලින්ම මතක් කරන්න ඕනේ. එහෙමනොත් දැන් අපි එහෙනම් යන් අපේ lab sheet 8 complete කරන්න. ඒ වගේම තමයි lab sheet 8 complete කළාට පස්සේ අපි දන්නවා අපිට දැන් DSN එකට අදාළව අපිට lab test දෙක තියෙනවා. මේ lab test දෙකේදීත් අත්‍තරම අපිට මේ Power BI use කරලා තමයි මේ අදාළ test එක complete කරන්න තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ lab test 8 complete කළාට පස්සේ අපි generate කරගත්ත ඒ questions ටිකක් අරගෙන පොඩ්ඩක් අපි බලමු කොහොමද හරි විදියට formulas set කරන්නේ, මොන විදියද මේ visualization part එක අපි හදා ගන්න ඕනේ. ඒ වගේම කොහොමද අපි අදාළ report generate කරගන්නේ සහ අපි අලුතෙන් මොන හරි දේවල් Excel හරි දේවල් අපි CSV format create කරනවා කොහොමද මේ දේවල් create කරලා අපි බලාපොරොත්තු වෙන හොඳ mark එකක් එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන හොඳ grade එකකට මේ test එක අපි continue කරගෙන යන්න කියන එක අපි බලමු. ඒ නිසා දිගටම මේ වීඩියෝ එක රැඳලා ඉන්න. එහෙනම් අපි දැන් වැඩි වෙලා ගන්න නැතුව බලමු මොකක්ද මේ lab sheet 8ට අදාළව අපිට ඇත්තටම කරන්න තියෙන්නේ කියලා. lab sheet 8ට අදාළව ඇත්තටම අපිට කරන්න තියෙන මේන්ම part එක තමයි data visualization කියන ඒ concept එක. එතකොට මෙන්න මේ කියන data visualization එකට අදාළව ඇත්තටම අපිට මුලින්ම ඔයාලට මතක ඇති අපිට ඊට අදාළ recordings උත් දාලා තිබ්බා. ඒ recordings වල පවා තිබ්බා අපි අර හරි විදියට කොහොමද text box එකක් create කරලා ඊට අදාළ වෙනස්කම් ටික කරන්න කියන එක තමයි ඇත්තටම මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන data visualization part එකේදී. ඒ වුණාට අර අපිට මතක ඇති හැම lab sheet එකකටම අදාළව activity එකක් තිබ්බා. ඉතින් එතකොට මෙන්න මේ කියන lab sheet 8ට අදාළව තිබ්බ activity එක තමයි අපි complete කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මුලින්මම කරන්න ඕන දේ තමයි ඒ අදාළ data pack එක. එහෙම නැත්නම් ඒ අදාළ Excel workbook එක අපි import කරගන්න ඕනේ. ඉතින් අපිට තියෙන්නේ ඒ අදාළ path එකට ගිහිල්ලා ඒ අදාළ lab sheet එකට අදාළ Excel එක මේ විදිහට open කරගන්න. හරි ඊට පස්සේ එතකොට අපේ sales and profit කියන Excel එකට අදාළව tables දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන් financial සහ sheet කියන එක ඇත්තටම මෙතෙන්දී දෙකම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊළඟට මාත් මේක load කරගන්නවා. දැන් ඔයාලට ඔන්න අවබෝධය තියෙන්න ඕනේ මොකක්ද load එකේදී වෙන්නේ මොකක්ද transform data එකේදී වෙන්නේ කියලා කියන්නේ. load එකේදී වෙන්නේ ඇත්තටම මතක ඇති ඔයාලට අපි clear data තියෙනවා නම් අපිට කෙලින්ම අපේ ඒ Power BI desktop එකට import කරගන්න පුළුවන්. හැබැයි අපිට මොන හරි clear කරලා remove කරලා changes මොන හරි කරගන්න ඕන නම් අපිට direct මෙන්න මේ කියන transform data එකට යන්න පුළුවන්. මම මෙතෙන්දී මේ load කියන එක select කරගෙන අපි Power BI එකට import කරගන්නවා. හරි. එතකොට ඔයාලට දැන් අපිට lab sheet එකේ activity එකට අදාළව අපිට මුලින්ම කරන්න තිබ්බ දේ තමයි අපිට තිබ්බා create the following data visualization charts කියලා අපිට display කරන්න තිබ්බා ඒ අදාළ column chart ටික. ඊට කලින් ඒ column chart ටික display කරන්න කලින් දැන් ඔයාලා දකින්න ඇති මම import කරගත්ත අපේ file එක තියෙන්නේ sales and profit නේ. එතකොට මම මුලින්ම කියන්නම් කොහොමද අපේ text box එකක් ඇත්තටම මේකට import කරගන්න කියලා. සාමාන්‍ය විදිහටම ඔයාලා almost PowerPoint එකක් හරි Word එකක් හරි use කරලා තියෙනවා නම් මේක ඇත්තටම simple. අපිට ඒ විදිහට normal විදිහට මෙතන අපිට type කරගෙන අදාළ දේවල් change කරගෙන යන්න තියෙනවා. මම මෙතන මුලින්ම sales and profit කියන එක enter කරගන්නවා. හරි. ඊට පස්සේ එයාලා අපිට almost දීලා තිබ්බා මීට අදාළ type එකක්, ඒ කියන්නේ font type එකක්, font colors, font size අන්න ඒවා අනිවාර්යෙන් follow කරන්න. දැන් සමහරක් වෙලාවට ඔයාලා lab test දෙකටත් යන්න ඉන්න කෙනෙක් නම් අර දීලා තියෙන guideline එක හොඳට කලබල නැතුව මුලින් කියව ගන්න. කියවලා ඊට අදාළව ඒ දේවල් apply කරන්න. lab sheet එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට දීලා තිබ්බා එයාලා font type එකක්, font ඒ වගේම තමයි font size එකක් මේක select කරගෙනම තමයි ඒක කරන්නේ. මේක 36 දාන්න මේක CHK bold එක. හරි. ඊට පස්සේ අපිට ඉතින් මෙතනින් අර word එක වැඩ කරනවා වගේ වැඩ කරගෙන යන්න තියෙනවා. හරි. හරි. ඔයාලට පහසුවෙන් මේවා move කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි resize කරගන්න හැමදේම හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මම කියලා දෙන්න හදන්නේ කොහොමද අපි මේකේ
මොනවා හරි පිටිපස්සට. ඒ කියන්නේ අපි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් එහෙම ඇඩ් කරගන්න නම් කොහොමද බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් ඇඩ් කරන්න කියලා. බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් ඇඩ් කරගන්න පහසුවෙන් පුළුවන් අපිට. ඒ වගේම තමයි මෙතන අපිට මොනවා හරි ෆොන්ට් කලර් එකක් ඕන නම් චේන්ජ් කරගන්න මෙතනින් හැකියාව තියෙනවා. හරි. අපි දැන් බලමු කොහොමද බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් අපි ඇඩ් කරගන්නේ කියලා. මෙන්න මේ ෆෝමැට් ටෙක්ස්ට් බොක්ස් කියන එක මිනිමයිස් වෙලා තිබොත් මේ විදිහට එක්ස්පෑන්ඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට ඒකේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරද්දි ටයිටල් තියෙනවා, ඉෆෙක්ට් තියෙනවා, ඒ දේවල් තියෙනවා. ඒ වගේම තමයි මෙතන ප්‍රොපර්ටිස් යටතේ අපිට සයිස් එක, ඊට පස්සේ සයිස් එක යටතේ height එක, width එක වගේ දේවල් හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. මෙතන padding ඊපස්සේ advanced option වලට ගියොත් අපිට ඊට අදාළ layer orders ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ title එකට ගියොත් ඒ වගේ දේවල් මෙන්න මේ කියන ටික අපිට බලා ගන්න පුළුවන්. හරි මෙන්න මේ ඉෆෙක්ට් එකට ගියාට පස්සේ තමයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. අපේ රෙකෝඩින්ග්ස් වලත් ඇත්තටම yellow කලර් එක තමයි කන්ටිනියු කළේ. මම මෙතනට දැන්ට pink කලර් එක ඇප්ලයි කරගෙන ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්නම්. හරි. ওই විදිහට තමයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් ඇත්තටම ඇප්ලයි කරගන්න තියෙන්නේ. මතක තියාගන්න මෙන්න මේ ෆෝමැට් ටෙක්ස්ට් බොක්ස් එක යටතේ අපි දැන් ටෙක්ස්ට් බොක්ස් එකක් අපි මේ විදිහට ඉම්පෝර්ට් කරගෙන එඩිට් කරගන්න ගත්තට පස්සේ ඊට අදාළ ෆෝමැට් ටෙක්ස්ට් බොක්ස් එකක් මෙතනින් ක්‍රියේට් වෙනවා. මෙතනින් තමයි අපිට අදාළ වෙනස්කම් ටික කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ. හරි. අපි දැන් මේ විදිහට ටෙක්ස්ට් බොක්ස් එකක් අපි ක්‍රියේට් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ ඒ අදාළ chart එක visualization part එකට යන්න. හරි. අපිට දැන් ඔන්න තියෙනවා display the sales by country using a column chart. හරි. ඔන්න දැන් එතකොට මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මෙන්න මේ visualization එක අපව expand කරගන්න. දැන් ඔන්න lab sheet ටික කරලා videos ටිකක් බලලා ඔයාලා පුරුදු වෙන්න ඕනේ ටක් ගාලා ඒ visualization part එකට අදාළව හරි graph එක. එහෙම නැත්නම් හරි chart එක මොකක්ද කියන එක select කරගන්න ඔයාලට හැකියාව තියෙන්න ඕනේ. එතකොට ඒ දීලා තියෙන question එකට අදාළව ඔයාලා තීරණය කරන්න ඕනේ මම මේකට pie chart එකක්ද bar chart එකක්ද එහෙම නැත්නම් මොකක් හරි gauge chart එකක්ද mid map එකක්ද bar chart එකක්ද apply කරන්න ඕනේ කියන එක. මොකද එයාලා අපෙන් ඒ දේත් බලාපොරොත්තු වෙනවා. සමහරක් වෙලාවට අපේ කලින් lab sheet වලට වගේ DSA test එකට අදාළව කෙලින්ම අපිට දෙන්න නැති වෙන්න පුළුවන්. ඔයා දැන් bar chart එකක් use කරන්න, ඔයා දැන් pie chart එකක් use කරන්න කියලා. සමහර විට එයාලා ඒ අපේ අදාළ question එකට අපි apply කරන දේ පවා තීරණය කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් හොඳට අවධානය යොමු කරන්න. දැන් මෙතෙන්ද නම් ඇත්තටම අපිට mention කරලා තියෙනවා column chart එකක් create කරන්න කියලා. අපි column chart ගත්තොත් column chart උත් ඇත්තටම මෙතන තියෙනවා line and stack column chart කියලා. ඒ වගේම line and clustered column chart කියලා. මම මෙතන දැනට line and clustered column chart එකක් create කරගන්නවා. හරි. මේ විදිහට line and clustered column chart එකක් create කරගත්තට පස්සේ ඔන්න දැන් අපිට තියෙන්නේ අදාළ අර table එකේ column ටික මේකට pass කරගන්න. අපි දන්නවා column එකක් ගත්තොත් මෙතන x axis එකක්, column y axis එකක්, ඒ වගේම line y axis එකක් සහ column legend එකක් තියෙනවා. ඇත්තටම මම මෙතන මෙන්න මේ කියන line and clustered column chart එක apply කළෙත් අපිට activity එකේ mention කරලා තිබ්බා draw a line to mark the average sale. අපි select එකට select කරගන්න column වලට අදාළව අපිට average එකත් අපිට line එකකින් represent කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මම මෙන්න මෙතන මේ කියන line එකක් තියෙන clustered column chart එකත් select කරගත්තේ. හරි. දැන් අපි වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේකට apply කරගෙන continue කරන්න කියලා. හරි. ඒක කරන්න තියෙන සරල දෙයක්. අපි මුලින්ම මෙතන මේ data කියන panel එකට අදාළව ඒකත් තව පොඩ්ඩක් අපි expand කරගෙන මේ data කියන එක අපි මේ විදිහට expand කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා අපේ country කියන එක. එතකොට මෙයාලා අපිට දීලා තිබ්බ points වලට අදාළව අපි country කියන එක තමයි x axis එකට දාන්න ඕනේ. ඊට පස්සේ අපි y axis එක fill කරන්න ඕනේ ඇත්තටම sum of sales කියන එක. හරි ඊට පස්සේ අපිට y axis එකට ඇත්තටම apply කරන්න තියෙන්නේ sales එක. ඉතින් එතකොට මේකත් අපිට drag කරගෙන ඇවිල්ලා y axis එකට මෙහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙතන මෙන්න මේ drop down එකට අදාළව අපිට අදාළ sum එක average එක minimum maximum ඒ දේවල් change කරගන්න පහසුවෙන් මෙතන හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඕන එක මෙතනින් change කරගන්නත් හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ අපි line y axis එකට ගියොත් ඇත්තටම line y axis එකෙන් අපෙන් අහන්නේ average එකක්නේ. අපිට ඕන නම් මේකට අදාළව measure එකක් create කරන්න පුළුවන්. අපි දන්නවා දැන් model එක යටතට ගිහිල්ලා අපිට අලුත් measure එකක් create කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි almost දන්නවා ඒ අදාළ table එක මෙහෙම තිත්තුන එහෙමත් නැත්නම් more option කියන එක select කරලා මෙතනින් measure එක add කරලා අපිට අලුත් measure එකක් ඕන නම් add කරන්නත් පුළුවන්. අපේ lab recordings වලත් අපිට කියලා දුන්නා අපිට ඕන නම් මෙතන new measure එකක් add කරලා මේ විදිහට අපිට මෙතන තියෙන ෆෝමැට් එකේ අපිට ඕන නම් ගහන්න පුළුවන්. අපි average sales එකක් දැන් අත්‍තරම හොයාගන්න ඕනේ. එතකොට අපිට ඕන නම් පුළුවන් average sales equal අපි දන්නවා එතකොට මොකක්ද function එක. average කියන එක ගහන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා financials කියන table එකට අදාළව තියෙන sales කියන එකේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන brackets වහලා මෙන්න මෙතන commit කරන්න. එතකොට අපිට ඕන බලා ගන්න පුළුවන් මේ මෙතන අලුතෙන් measure එකක් හදාගත්ත එක තියෙනවා. average sales කියන එක අපිට ඕන නම් මෙන්න මේ කියන line y axis එකට drag and drop කරගන්න පහසුවෙන් පුළුවන්. ඔන්න බලන්න දැන්
කළාම මේකේ තියෙන changes ටික වම් පැත්තේ graph එකෙන් බලා ගන්න. දැක්කද? ඔන්න ඔය විදිහට එතකොට average sale එකත් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට ඇත්තටම අලුත් measure එකක් create කරලා ඔහම drag and drop කරන්නත් පුළුවන්. නැත්නම් තවත් විදියක් තියෙනවා. මම ඒ විදියක් දැන් ඔයාලට පෙන්නන්නම්. හරි. මම මේක මෙතනින් දැන්ට පොඩක් close කරගන්නවා. හරි. ඒ විදිය තමයි අපිට පුළුවන් මෙතන sales කියන එක drag and drop කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන drop down එකෙන් select කරලා මෙතන average කියන එක select කරන්න. එතකොටත් අපිට same graph එකම තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා සමහරක් වෙලාවට ඔයාලා විභාගයට ගිහිල්ලා සමහරක් දීලා තියෙන ගයිඩ්ලයින් එකට අදාළවත් අපිට measure එකක් add කරන්න කියලා නම් තියෙන්නේ අනිවාර්යෙන් මේ measure එක add කරන්න. මොකද අපිට සමහරක් වෙලාවට මේ අදාළ report එකට අදාළව අපි submit and save කරද්දී එයාලා අපේ steps ටික බැලුවොත් ඒ නිසා අපි මෙතන measure එකක් add කරලා තියෙන කියන එක එයාලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ හින්දා measure එකක් add කරන්න ගියොත් අනිවාර්යෙන් අර මම කලින් කළා වගේ measure එකක් add කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් sales එක මෙතනට drag drop කරගෙන ඇවිල්ලා ඒ අදාළ selection එක මේ drop down එක select කරලා Tamanට කැමති එක select කරගන්න. ඊට පස්සේ අපිට එයාලා lab sheet එකේ mention කරලා තිබ්බා අපි මේ create කරගත්ත අපේ ඒ අදාළ graph එකට අදාළව color එකත් අපිට change කරන්න කියලා. දැන් ඔයාලා almost දන්නවා lab 6 7 මාත් එක දිගටම හිටිය කෙනෙක් නම් කොහොමද අපේ color එක change කරන්න අපිට තියෙනවා මෙන්න මේ කියන format UI visual වලට ඇවිල්ලා දැන් අපි ඉන්නේ මේ graph එකේ. එතකොට අපි බලන්න ඕනේ ඒ අදාළ column කියලා කොහේ හරි එකක් තියෙනවා. මේ තියෙන column කියන එක select කළාට පස්සේ ඊට අදාළ color එක මෙතනින් අපිට change කරන්න පුළුවන් purple වලට. හරි. ඔන්න ඔය විදිහට අපේ ඒ changes උත් අපිට කරන්න පුළුවන් මෙන්න මේ කියන format visual එකට ආවට පස්සේ. හරි. ඊට පස්සේ අපිට ඔන්න දැන් තියෙනවා sales and profit by month එක හොයන්න. ඒ වගේම sales by product එක සහ sales and profit by segment. ඔන්න ඔය කියන section තුන තමයි අපිට activity 1 එකට දාලා complete කරන්න තියෙන්නේ. බලමු දැන් කොහොමද ඒ ටික දැන් මෙතනින් එහාට continue කරන්නේ. ඊට පස්සේ අපිට ඔන්න දැන් තියෙනවා second part එකේදී sales and profit by month එකට අදාළව අපිට තියෙනවා stack area chart එකක් design කරන්න. එතකොට ඊට අදාළව ඒ value sort කරලා ascending order එකට හදාගන්න. ඒ වගේම තමයි ඒ අදාළ data display කරගන්න. ඒ අදාළ data display කරද්දී ඉදිරියට අපිට changes කරන්න තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් year එකම පෙන්නනවා. හැබැයි ඊට පස්සේ අපිට first month 4 විතරක් පෙන්වන්න වෙනවා. ඊට පස්සේ ඒ month 4ට අදාළව අපිට display කරන්න තියෙනවා maximum sale ප්‍රමාණය සහ maximum profit ප්‍රමාණය. ඉතින් මම ඒ ටික step by step ඔයාලට continue කරගෙන පෙන්නන්නම් කොහොමද අපි ඒ ටික complete කරන්න කියලා. හරි. මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න මේ කියන stack area chart එකක් මේ විදිහට design කරගන්න. හරි. මේ විදිහට ඔන්න දැන් කරගත්තට පස්සේ අපි දැන් දැනුවත් වෙන්න ඕනේ මොකක්ද x axis එකට දාන්න සහ y axis එකට දාන්න කියලා. x axis එකට මෙන්න මේ date එක drag කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒකට අදාළව month එක විතරක් තියාගෙන අපි quarter එක year එක date එක අයින් කරන්න. ඊට පස්සේ අපි y axis එකට දාගන්න ඕනේ මෙන්න මේ කියන sales එක. ඒ කියන්නේ sum of sales එක. සහ ඊට අමතරව දාගන්න ඕනේ අපි දැන් profit එකක් වෙනවනේ. එතකොට sum of profit එක. ඔන්න ඔය දෙක අපි මුලින්ම තියාගන්න ඕනේ. හරි. පොඩ්ඩක් මේක zoom කරගමුකෝ. හරි මේ ගොඩක් අපි large කරගමු. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි දැන් මෙන්න මේ විදිහට create කරගත්ත stack area chart එක වලට පෙනෙන උඩින්ම තියෙනවා more option කියන එක. මේ more option එක select කළාට පස්සේ sort axis එකට අපි දැන් continue කරන්නේ month එකනේ. month කියන එක මෙහෙම select කරන්න. දැක්කද? month කියන එක select කළාට පස්සේ ඒකේ තියෙන අර අපේ preview එක වෙනස් වුණා. ඒ කියන්නේ ඒක almost තියෙන දැන් descending order එකට. හැබැයි අපි දැන් ඒක හදාගන්න ascending order එකට නිසා මෙන්න මේ sort ascending කියන එක select කරන්න. එතකොට මෙන්න මේ preview එක බලා ගන්න හැකියාව තියෙනවා. දැන් ඔයාලට පේනද මෙතන ජනවාරි to දෙසැම්බර් වෙනකන් තියෙනවා. හැබැයි අපෙන් අහලා තිබ්බේ පළවෙනි මාස හතර ඩිස්ප්ලේ කරන්න කියලා. එතකොට පොඩ්ඩක් මේ visualization කියන එක අපි minimize කරගෙන අපි ඔන්න දැන් expand කරගන්නවා filters කියන එක. ඒක පේනවා ඇති මෙතන date month කියලා එකක් තියෙනවා. ඒක අපි select කළාට පස්සේ මෙතනින් අපිට පුළුවන් ඒ අදාළ month ප්‍රමාණය select කරන්න. හරි. ඔන්න එතකොට මම පළවෙනි මාස හතර ඔය විදිහට select කරගත්තා. ඊට පස්සේ අපෙන් අහලා තිබ්බ ඔයාලට මතක ඇති අපි visualization එකේදී add කරගන්න ඕනේ තව points කිහිපයක් තිබුණා. ඒව තමයි ඔයාලට මතක නම් maximum profit එක සහ maximum sale එකත් අපි මේ same graph එකේම අපි input විදිහට පෙන්වන්න ඕන. maximum sales එක සහ maximum profit එක. හරි. ඉතින් එතකොට අපි ආපහු සරලම දෙයක් කරන්න පුළුවන්. අපිට sales එක මෙහෙම drag කරගෙන ආවිල්ලා drop කරලා අපිට ඒක මෙතනින් change කරන්න පුළුවන් maximum කියන එකට. එතකොට max of sales එක add කරගන්න පුළුවන්. ඒකම අපිට profit එකට කරන්නත් පුළුවන්. profit එකට මෙහෙම add කළාට පස්සේ අපිට ඒකත් මේ drop down එකෙන් maximum එකට change කරන්න පුළුවන්. ඒකට ඔය විදිහට තමයි අපේ graph එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙහෙම සාමාන්‍යයෙන් මෙහෙම manually කරනවට අමතර සාමාන්‍යයෙන් අපිට මෙහෙම drag and drop කරනවට අමතරව ඕනනම් අපිට මෙතන right click කරලා ඊට අදාළව අපි කලින් කිව්වා measure එකක් අපිට create කරලා එහෙමත් මේක continue කරන්න පුළුවන්.
ඊළඟ පාඩ විතර අපිට කරන්න තිබ්බ C පාඩ එකේදී අපි කතා කළේ sales by product. එතකොට අපිට ඒකේ තිබ්බා product එකට අදාළව අපිට funnel එකක් create කරලා ඒ ඔස්සේ display කරන්න. ඒ වගේම තමයි ඒ display කරන records අපිට ascending order එකට change කරන්නත්. ඒ වගේම තමයි average sales record ප්‍රමාණය පෙන්වන්න. තව ඊට පස්සේ තිබ්බා අපිට product වලට අදාළ average sales record ප්‍රමාණයක් range එකක් දීලා අන්න ඒ ටික විතරක් පෙන්වන්නත්. අන්තිමේදී ඒ අදාළ ඒ range ප්‍රමාණයට අදාළ ඒ product ටික අපිට separate colors වලින් අපිට display කරන්න තිබ්බා. අපි දැන් බලමු මේ steps ටික කොහොමද කරන්න කියලා. හරි. දැන් මේකේ අපිට තියෙන්නේ අර කලින් කිව්වා වගේ funnel එකක් create කරන්න. ඉතින් එතකොට මේ විදිහට අපි funnel එකක් මෙහෙම අපි create කරගන්නවා. හරි. මේ විදිහට funnel එකක් ගත්තට පස්සේ අපි ඔන්න දැන් ආපහු අර විදිහට අපි බලන්න ඕනේ. ඒ funnel එකට අදාළව අපි කොහොමද ඒ category දාන්නේ මොනවාද අපි apply කරන values කියන එක. ඊට පස්සේ අපිට තියෙන්නේ category එකට අදාළව දැන් අපි අහන්නේ product එකනේ. එතකොට අපි category එකට product එක මේ විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ values එකට අපිට අහන්නේ අපේ sum of sales ප්‍රමාණය. ඉතින් එතකොට අපිට sales එක මෙහෙම අරගෙන එන්න වෙනවා. හරි. almost දැන් ඔයාලට පේන ඇති මේක තියෙන descending order එකට. දැන් ඔයාලා දන්නවනේ මේක ascending order එකට කරන්න නම් sort axis ඇවිල්ලා මෙන්න මෙතන තියෙන අපි sum of sales select කරලා තියෙන්නේ. හරි. sort ascending කියන එක මේ විදිහට select කරන්න ඕනේ. ඊට පස්සේ අපිට average එකත් හොයන්න තියෙද්දි අපිට ඉතින් මෙතනින් කෙලින්ම select කරන්න පුළුවන් sum of sales එකට අදාළව මෙන්න මෙතන average එක select කළාට පස්සේ ඊට අදාළ average එකත් අපිට මේ විදිහට display කරන්න හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ තියෙන්නේ යාලා අපිට තිබ්බ අර range එකක් mention කරලා අපිට හැම වෙලේම එහෙම දෙයක් කරන්න අපි දන්නවා අනිවාර්යෙන් අපිට field එකක් add කරන්න වෙනවා. ඉතින් එතකොට අපි මේ field එක මේ විදිහට expand කරලා ඒක අපි අහලා තිබ්බේ average of sales ප්‍රමාණයට අදාළව. එතකොට අපි මේක මෙහෙම select කරලා මෙන්න මෙතන අපිට ඒක mention කරන්න තිබ්බේ. ඒකේ තිබ්බේ අපිට is greater than. එතකොට එන්න ඕනේ is greater than අපි මෙතන මේ ප්‍රමාණය අපි දාගමු. ඊට පස්සේ අනිවාර්යෙන් අපි ඒක apply filter කරන්න ඕනේ. හරි දැක්කද? අන්න ඔහොම තමයි ඊට පස්සේ ඒක apply කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඊට අදාළව අපිට තිබ්බා මේ products හතරට අදාළව අපිට separate colors හතරක් add කරන්න. අපි දන්නවා එතකොට ඒකට ආපහු අපිට visualization එක ඕන වෙනවා. ඒකේ මෙන්න මේ කියන format UI visual එකට ගිහිල්ලා ඒකේ colors කියන එකට ගියාට පස්සේ මේක මුලින්ම අපි off වෙලා තියෙනක on කරගන්න ඕනේ. එතකොට අපිට අදාළ part ටික ඔක්කොම මේ විදිහට display කරගන්න පුළුවන්. හරි. මම මේකේ colors ටික මෙහෙම යන්නම්කො. මේකට එකක් choose කරලා ඊට මේකට මේක සහ අවසාන වශයෙන් මේකට මේක. ඔන්න ඔය විදිහට අපිට එතකොට separate color palette එකත් අපිට apply කරන්න හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ මේකත් මේ විදිහට complete කරගෙන යද්දී අපි බලමු අපිට ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද? ඊළඟට කරන්න තියෙනවා sales and profit එකට අදාළ segment එක තමයි අපිට bar graph design කරන්න තියෙන්නේ. එතකොට අර කලින් කිව්වා වගේම මේ sales and profit එකට අදාළව අපිට design කරන්න තියෙන bar graph එකේ මෙතෙන්දී ඇත්තටම අපිට minimum profit level එක සහ minimum sales level එකත් ඒ අදාළ bar graph එකේම display කරන්න තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ visualization part එක complete කරන්නේ කියලා. මේකටත් ඇත්තටම අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහ අපි ඔන්න දැන් clustered bar chart එකක් අපි design කරගන්නවා. මම මේ විදිහට මේක පොඩ්ඩක් large කරගන්නවා. හරි. ඊට පස්සේ මෙතෙන්දි පොඩි විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ y axis එක සහ x axis එකට දේවල් එහෙමත් නැත්නම් අපි column apply කරද්දී අපි normal සාමාන්‍ය bar chart එකකට හරි අනිත් අදාළ line chart වලට අපි label හරි අපි මොකක් හරි column එකක් add කරද්දී පොඩි වෙනස්කමක් වෙනවා මෙන්න මෙතෙන්දි මේ y axis එක සහ x axis එකට අදාළව අපේ label apply කරද්දී. මොකද almost මෙතන වලට පේනවා ඇති අපි කියන 19 degree අංශක 90කට මේ තියෙන එක හැරිලා තියෙන නිසා එතකොට අපි පොඩ්ඩක් කල්පනාවෙන් තමයි මෙන්න මේ y axis එකට සහ x axis එකට අපි මෙන්න මේ fields apply කරන්න ඕනේ. හරි. එතකොට y axis එකට අදාළව අපිට ඕනේ එතකොට apply කරන්න තියෙන්නේ මෙන්න මේ කියන segment කියන එක. හරි. ඊට පස්සේ x axis එකට අදාළව අපි apply කරන්න ඕනේ අපේ sales සහ profit එක. අපි ඒකනේ දැන් almost මෙතනට continue කරගෙන යන්නේ. එතකොට sales කියන එක සහ ඊට අදාළව අපි apply කරන අනිත් එක තමයි profit කියන එක. හරි. ඔන්න දැන් ඔයාලට මතක ඇති මේකට අපි colors එහෙම change කරගන්න නම් කොහොමද? මේකට ඇවිල්ලා මෙතන bars කියන එකට ඇවිල්ලා bars කියන එකේ color කියන එක තියෙනවා. අපිට එතනින් ඒ අදාළ color එක select කරගන්න හැකියාව තියෙනවා. දැන් මෙතනට අදාළව අපිට මෙතනින් ඒ අදාළ color එක change කරගන්න පුළුවන්. ඊට පස්සේ sum of profit එකට ආවට පස්සේ අපිට ඕන නම් ඊට අදාළ color palette එක කොහොම වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට තිබ්බා ඔයාලට මතක ඇති අපිට මාක් කරන්න තිබ්බ minimum profit level එක සහ minimum sales level එක. එතකොට අපි මේ graph එකේම ඒ කියන minimum profit level එක සහ minimum sales level එකත් අපි apply කරන්න ඕනේ. කොහොමද අපි ඒක apply කරන්නේ? මේ වෙනකම්ම ඔන්න visualization part එකේදී apply නොවිච්ච section එකක් තමයි දැන් අපි continue කරන්න හදන්නේ. දැන් අපි almost මෙන්න මෙතන තියෙන add data your visual කියන part එකත් ඒ වගේම format your visual කියන part එකත් අපි use කළා. හැබැයි මේ visualization panel එකේ අපි මෙන්න මේ කියන add further analyzers to your visual කියන section එක අපි apply කළේම නැහැ. ඒ කියන්නේ අපි මේක use කළේ නැහැ. හැබැයි දැන් අපිට මෙන්න මේ කියන අර මම කලින් කියපු
මිනිමම් ප්‍රොෆිට් ලෙවල් එක සහ මිනිමම් සේල්ස් ලෙවල් වලට අදාළව ඒ අදාළ රේන්ජ් එක මාක් කරන්න මෙන්න මේ කියන අපිට analysis to your visual කියන එක use කරන්න වෙනවා. ඒ section එකට ආවට පස්සේ අපිට apply කරන්න තියෙනවා මෙන්න මේ කියන එකට x axis එකට අදාළ constant line එක. ඇත්තට මෙතන අපිට line එක add කරනවත් එක්කම මේක display කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි එතකොට කොහොමද මේක add කරන්නේ කියන එක දැන් බලමු. හරි. එතකොට දැන් අපි minimum profit එකනේ apply කරන්නේ. එතකොට අපි මෙතන add line කියන එක දීලා මෙතන just අපිට අදාළ text එක විතර අපිට edit කරගන්න තියෙනවා. එතකොට අපි min profit කියන එක මෙතන දෙමු. min profit කියන එක මෙතන දුන්නට පස්සේ අපිට ඕන දැන් ඊට අදාළ value එක apply කරන්න ඕනේ. ඇත්තටම අපි profit එකට අදාළ minimum value එක දන්නේ නැහැ නේ. ඉතින් එතකොට අපිට මෙන්න මෙතන formula එක use කරන්න පුළුවන් conditional formatting කියන එක. ඊට අදාළව ඕන දැන් අපිට මෙතන select කරන්න තියෙනවා. අපිට ඇත්තට මේ අදාළ field value එකට අදාළව මෙතන දැන් continue කරන්න තියෙනවා. කොහොමද අපි continue කරන්නේ? minimum of profit එකනේ. එතකොට අපි මෙතනින් select කරගන්න ඕනේ ඒක. ඊට පස්සේ minimum of profit එක මේ විදිහට select කරගත්තා. summarization එකට දාලා minimum හොයන එකකින්ද මේක okay දෙන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔන්න ඊට අදාළව වලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන color palette එකත් apply වෙලා තියෙනවා. අපි ඒකට blue color එකම use කරමු. හරි. ඊට පස්සේ මේ විදිහට මේක කළාට පස්සේ අපි දැන් මේක display කරන්න ඕනේ. display කරන්න ඔයාලා මේ data label කියන එක මෙන්න මෙතන on කරන්න ඕනේ. දැක්කද? on කළාට පස්සේ මෙතනට අදාළව අපිට ඒක changes බලා ගන්න පුළුවන්. මෙතනත් අපිට අදාළ color එක මේ විදිහට වෙනස් කරගන්න හැකියාව තියෙනවා. හරි. ওই විදිහට තමයි එතකොට ඒක continue කරන්නේ. ඊට අමතරව දැන් අපිට තව එකක් add කරන්න තියෙනවා. ඒ තමයි අපේ අනිත් minimum sale එක. එතකොට මේකත් අර මම කියන්න වගේ අපිට මෙහෙම manually add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ අපිට ඕන අපි අර modeling වලත් කතා කළා මතක ඇති වලට measure එකක්. අපිට measure එකක් add කරලා මෙතනින් ඒක මෙහෙම select කරන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් measure එකක් add කළොත් අපිට direct ඒක apply කරන්න පුළුවන්. නැත්නම් අපිට මේ විදිහට select කරන්න වෙනවා. අපි දැන් ඒකටත් අපි minimum sales එකකුත් අපි apply කරමු. එතකොට ආපහු මෙතන කරන්න තියෙන්නේ අර විදිහටම min sales කියලා දෙමු අපි. ඊට පස්සේ මේක okay දුන්නාට පස්සේ ඊට අදාළව අපි line එක මේකේ අපි අර විදිහටම format එකට ගිහිල්ලා අපි දැන් එතකොට හොයන්නේ minimum sales එක. එතකොට අපහු all date එකට ගිහිල්ලා financial වලට ගිහිල්ලා sales එක select කරන්න. summarization දාලා minimum කියන එක select කරන්න. මෙතන okay දෙන්න. ඊට පස්සේ අපිට ඒක බලා ගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන අර ඒක උඩම වැටිච්ච නිසා තමයි පේන්නේ නැත්නම් අපි color palette එක පොඩ්ඩක් වෙනස් කරමු. අපි red වගේ දාලා ඊට පස්සේ අපි හරි මෙතන data label එකත් අපි select කරගන්න ඕනේ on කරන්න. ඊට පස්සේ අපි තව පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න. දැන් මේක උඩම තියෙන හින්දා තමයි පෙන්වන්නේ නැත්තේ. මොකද almost horizontal position එක left මට්ටමේ තියෙන නිසා පේන්නේ. අපිට ඒක ඕන right දාගත්තොත් අපිට හරි. එතන right එක select වෙන්නේ නැහැ. right දාලා අපිට ඕන මෙතන හරි. එතකොට අපිට මේ changes පෙන්වන්නේ නැතුනොත් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන ඒ changes ඒවා apply කරලා බලන්න. අපි මේක අඬ දැම්මොත් ওই විදිහට අපිට ඒ වෙනස්කම් ටිකත් බලා ගන්න හැකියාව තියෙනවා. හරි. ඇත්තටම ඔන්න ඔය ටික තමයි lab sheet 8ට අදාළව අපි කතා කරන්න තියෙන දේවල් ටික. තව activity දෙකක් තිබ්බ මම ඊට අදාළව PDF එකේ mention කරපු අර explain කරපු PDF එකක් දැන් attach කරලා තියෙන්නේ almost description එකෙන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි වැඩි වෙලා ගත්ත ඇති. දැන් ඔයාලත් හැමෝම බලාපොරොත්තු වෙමින් හිටපු part එක තමයි අපි කිව්ව question එකක් අරගෙන පොඩ්ඩක් කතා කරමු. කොහොමද අපේ test එකට අපි pre-prepare වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා අපි දැන් ඔන්න ඒකට move on වෙමු. හරි. ඔන්න එහෙනම් දැන් අපි ඇවිල්ලා ඉන්නේ lab test දෙක. එහෙම නැත්නම් අපි කියන data science and analytics කියන module එක යටතේදී Power BI base කරගෙන අපිට එන්න තියෙන lab test දෙකට අදාළව දැන් කොහොමද අපි හරිය විදියට face කරන්න කියන එක තමයි මම මෙතනින් ඉස්සරහට explain කරගෙන යන්නේ. හරි. ඔයාලට පේනවා ඇති Power BI desktop එකට අදාළව මම මෙන්න මෙතන section 5ක් mention කරලා තියෙනවා. Data loading and transforming, modeling and relationships, DAX and measures, visualization and filtering, formatting and report polish. අතරම කියනවා නම් මෙන්න මේ කියන data loading and transforming. අපි දන්නවා Power BI practical එකේ පළවෙනි skill area එක තමයි මෙන්න මේ කියන data loading සහ transforming කියලා කියන්නේ. අත්තම කියනවා නම් මේකෙන් mark 120ක වගේ percentage එකක් ලැබෙනවා. හැබැයි අපි මේ ස්ටේජ් එක හරියට කළොත් ඉතිරි report එකේ හැම දෙයක්ම අපිට smooth කරගෙන යන්න පුළුවන්. සරලවම කියනවා නම් මෙන්න මේ කියන data loading and transforming part එකේදී අපිට කරන්න තියෙන්නේ raw data එක අරගෙන Power BI එකට import කරලා clean කරලා structured අපි analyze කරගන්න සුදුසු එකක් බවට පත් කරගන්න එක. ඔයාලට මතක ඇති මම lab sheet 6 7 8 කියන lab sheet පුරාවටම කරගෙන ආපු දේ තමයි අපි Power BI desktop එක open කරගත්තට පස්සේ home එකට ගිහිල්ලා get data ගිහිල්ලා ඒක excel එකක්ද එහෙම නැත්නම් csv file
එකක්ද ඒ දේ හරියට චෙක් කරලා ඒක ඉම්පෝර්ට් කරගන්න. ඊට පස්සේ Power Query Editor එකට ගිහිල්ලා unnecessary මොන හරි columns තියෙනවා නම් අපි ඒවා remove කරගන්නවා. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති අපිට මොන හරි දේවල් තියෙනවා නම් ඊට අදාළ headers අපි හදාගත්තා. ඒ කියන්නේ use first row as headers කියලා මතකනේ ඔයාලට අපි use කළා. ඒ වගේම තමයි data types හදාගන්න එක. ඒක whole number එකක්ද decimal එකක්ද date එකක්ද text එකක්ද ඒ වගේම තමයි missing values මොන හරි තියෙනවා නම් ඒවා replace කරගන්නත්. ඒ වගේම තමයි මේ part එකේදී අපි තවත් කළා split or merge column ඒ වගේම conditional columns හදාගත්තා. තව අමතරව කළා rounding uppercase සහ transformations වගේ දේවල් කළා. මෙන්න මේ කියන data loading and transforming part එකේදී. මම කොහොමද lab sheet 6 7 8ට අදාළව ආපහු පොඩි summary එකක් යනවා. ඔයාලා මතක තියාගන්න හෙට exam එකට ගිය ගමන්ම මෙන්න මේ කියන section පහට අදාළව තමන්ගේ part එක complete කරගෙන යන්න. මොකද එතකොට ඔයාලට full mark එක ගන්න පුළුවන්. මම කොහොමද මේ session එක ඉවර වෙද්දිත් ලැබුණු පොඩි past paper structure එකට අදාළව ඒකටත් මම ඔයාලට හරි විදියට focus කරනවා. කොහොමද අපි හරි විදියට ඒක apply කරන්න කියලා. හරි. එතකොට ඔන්න ඔය කියන දේවල් ටික තමයි අපි follow කරන්න ඕනේ මෙන්න මේ කියන data loading and transforming part එකේදී. ඊට පස්සේ ඔන්න අපි යනවා modeling and relationship කියන part එකද. ඇත්තටම මේ modeling and relationship කියන part එක තමයි අපේ skill area එකේ දෙවෙනි part එක. ඒ කියන්නේ මේකටත් ඇත්තටම 120ක වගේ percentage එකක් තමයි හම්බෙන්නේ ලකුණු. මේකේ වෙන්නේ ඇත්තටම අර data එකට අදාළ logically අපි connect කරන එක. ඔයාලට මතක ඇති අර table එකකට අදාළ අර field අපි තවත් table එකකට link කළානේ. එතකොට Power BI එකේ මේක හොඳම model එක තමයි star scheme එක. ඔයාලට මතක ඇති ඒ කියන්නේ අර fact table එක. ඔයාලට මතක ඇති අපි කලින් කළා sales and transaction වලට අදාළ. ඒ වගේම dimension tables ගෙවුව මතකද product customers or data වගේ product customers date වගේ ඒවට කියන්නේ connect වෙලා තියෙන structures ටික තමයි dimension table ටික. එතකොට මෙතෙන්දී ආපහු ඔයාලා පොඩ්ඩක් බලා ගන්න fact table එක සහ dimension table කියන ටික. එතකොට අනිත් වැදගත්ම දේ තමයි relationships ටික. ඔයාලට මතක ඇති one to many ඒ relationship ටික අනේ ටිකත් පොඩ්ඩක් ආපහු memorize කරගන්න. මේ part එක හොඳට set කරගෙන ගියොත් ඇත්තටම අපිට කෙලින්ම අපේ measure part එකට කෙලින්ම යන්න පුළුවන්. ඊට පස්සේ අපි ඕන කියන මේ DAX and measure part එක ඇත්තටම මේකේ 125ක් වගේ percentage එකක් අපිට apply කරන්න වෙනවා. මොකද මේකට හේතුව තමයි තුන්වෙනි skill area එක විදිහට තමයි මෙන්න මේ කියන data analysis expression part එක අපි use කරන්නේ. ඔයාලට මතක ඇති අපි common මම කොහොමද මේ ඉස්සරහ slide එකේදී දැන් පෙන්නනවා common DAX example ටිකක්. ඒතර ඔයාලට තව idea එකක් ගන්න පුළුවන්. මොකද ඔයාලට මතක ඇති අපි lab sheet 6 7 8ට අදාළව continue කරගෙන ඉදී සමහරක් වෙලාවට ඒ column එකට අදාළව drag and drop කළාට සමහරක් වෙලාවට අපිට තිබ්බ new measure ගිහිල්ලා ඒ අදාළ ඒ format එකේ එහෙම නැත්නම් formula එක හරි විදිහට enter කරන්න. enter කළොත් තමයි ඊට අදාළ calculation එක අපිට continue කරන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මෙන්න මෙතෙන්දිත් මම ඉදිරියේ දාන slide වලට අදාළ common DAX එහෙම නැත්නම් අපි කියනවා common DAX examples ටික පොඩ්ඩක් follow up කරගෙන යන්න. හරි. ඊට පස්සේ අපි යනවා visualization and filtering කියන part එකට. අත්‍තරම visualization and filtering කියන part එකට ලකුණු 125ක් වගේ section එකක් අපි වෙන් කරලා තියෙනවා. එතකොට ගත්තොත් මේ part එකේදී අත්‍තරම වෙන්නේ අර අපි create කරගන්නේ data ටික හරි විදිහට visually meaningful විදිහට present කරන්න පුළුවන් වෙන විදිහට හදාගන්න එක. ඔයාලට මතක ඇති මේ visualizing and filtering part එකේ තමයි අපි cards, pie chart, donut, matrix table, tree map, gauge chart, line, clustered column වගේ දේවල් use කළේ. මම ඉදිරි කොහොමද තව එක slide එකක් තියෙනවා ඊට අදාළව අපිට question එකක් දුන්නම ඒ question එකට related වෙන විදිහට කොහොමද අර visualization section panel එකට අදාළව මොන chart එකද අපි select කරගන්න කියන එක ගැනත් ඔයාලට idea එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් formatting and report polish part එකේදී ඇත්තටම formatting and report polish part එකට හම්බෙන්නේ සාමාන්‍යයෙන් 10%ක වගේ percentage එකක වගේ ලකුණු area එකක්. මේකේ ඇත්තටම අරමුණ වෙන්නේ අර අපේ report එකට අදාළ visually consistent එක professional ද readable ද කියන එක යාලා check කරන එක. එතකොට අපිට පුළුවන් view එකට ගිහිල්ලා ඔයාලට මතක ඇති view section එක එහෙම නැත්නම් view tab එකට ගිහිල්ලා theme එකට ගිහිල්ලා ඊට අදාළ ඊට related දේවල් apply කරන්න. හැම වෙලෙම මතක තියාගන්න data labels on කරන්න. ඒ වගේම තමයි titles හරි විදියට use කරන්න. title එක දාද්දී අපේ question එකට related title එකක් use කරන්න. අනිත් වැදගත්ම දේ තමයි alignment and spacing. මොකද හැමතැනම මේ alignment and spacing use කරන්න background colors මොන හරි use කරන පොඩ්ඩක් අනිත් ඒවාට හානියක් වෙන්නේ නැති වෙන background colors report title box add කරනවා නම් ඒක අදාළව Power BI dashboard එකේ ඊට related text style එකක් use කරන්න. ඒ වගේම තමයි border shadows use කරලා ඔයාලට ඒ අදාළ professional විදියට Power BI dashboard එක create කරගන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි ඔයාලා mainly focus කරගන්න ඕන point එක. අපිට අග්ගාලා අපි තාමත් කෙටිම කාලෙකින් lab sheet 6 lab sheet 7 සහ lab sheet 8ට අදාළව අපි අර ආයෙ පාරක් විභාගයට යන්නම කලින් බලා ගන්න ඕනේ area ටික මම ටක් ගාලා කියාගෙන යන්නම්. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා lab sheet 6ට අදාළව ඇත්තටම අපි කළා extract the date and time from transaction column. ඔයාලට මතක ඇති almost දීලා තිබ්බ table column එකට අදාළව අපි ඒකෙන් extract කළා
date එකයි time එකයි වෙන වෙනම. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති latitude and longitude එකට දාලා අපි round කළා. අර decimal numbers 4කට 3කට 2කට මේ values වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා හොඳට හුරු වෙලා යන්න ඒ section tab වලට අදාළව කොහෙද අර decimal point හරියට මේ rounding කරන දේවල් තිබ්බේ කියන එක. ඒ වගේම තමයි convert country names to uppercase. අර මතක ඇති format එකේ යටතේ uppercase lower case වගේ දේවල් තිබ්බා. අන්න ඒවත් අපව හොඳට බලා ගන්න. අනිත් වැදගත්ම දේ තමයි combine first name and last name. ඒ කියන්නේ අපිට මොන හරි column දෙකක් අපිට combine කරන්නත් තියෙනවා. ඔයාලට මතක ඇති අනිත් එක conditional column use කළා. ඒ වගේම categorize එකට අදාළව මෙන්න මේම conditional column අපිට replace කරන්නත් තිබුණා මේ lab sheet 6ට අදාළව. lab sheet 6 තිබ්බේ මතක තියාගන්න data pre preparation part එක. අපි lab sheet 7ට ආවට පස්සේ ඒකේ තමයි අත්‍තරම modeling and dx part එක තියෙන්නේ. මේකදී අත්‍තරම අර කරන්න මාර කලින් කිව්වා වගේ ඔයාලට මතක ඇති model view එකට ගියාට පස්සේ අර කලින් හිටිය report view එකේ model view එකට ආවට පස්සේ ඊට අදාළව අපිට තිබ්බා ඒ table එකෙන් තව table එකක් link කරන්න ඒ connection එක හදන්න වගේම තමයි ඊට අදාළ relationship ටික ඒ ටික පොඩ්ඩක් අත්‍තරම අපෝ එකපාරක් ඔයාලා හොඳට බලාගෙන යන්න. මේ lab sheet ටික උනත් ඔයාලට ඕනනම් ආය වීඩියෝ ටික ඕන check කරගෙන බලාගෙන යන්න පුළුවන්. lab sheet 8ට ආවට පස්සේ මම ඔයාලට කිව්වා අර report pollution එකට අදාළව use කරන්න තියෙන area ටික මෙන්න මේ ටිකට අදාළව ඔයාලට එතකොට select කරලා ඔයාලට idea එකක් ගන්න පුළුවන් මොන layout ද ඇත්තටම suggest වෙන්නේ. කියන්නේ එතකොට ඔයාලට මම එහා පැත්තේ mention කරලා තියෙනවා dashboard layout suggestions මොනවද කියලා. එතකොට ඒ ටිකත් පොඩ්ඩක් හොඳට compare කරගෙන බලාගෙන යන්න. මේ වීඩියෝ පොඩ්ඩක් ඔන්න පෝස් කරලා මීට අදාළ points මොන හරි ගන්න ඕන නම් ගන්න. මේ ටික තමයි common dx measures. එහෙම නැත්නම් common dax measures කියලා කියන්නේ මම ඔයාලට කිව්වා අර මතක ඇති අපි සමහරක් වෙලාවට අපි අර column එකෙන් drag and drop කරගෙන ආවට සමහරක් වෙලාවට අපිට measures add කරන්න වුණොත් මෙන්න මේ කියන common dax measures ටික හොඳට බලාගෙන යන්න. මොකද මෙතෙන්දී අපිට සමහරක් අතර මම කලින් කිව්වා වගේ measures add කරන්න එනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට ඇත්තටම අපිට එක්ක total එකක් ඊට පස්සේ average එකක් ඊට පස්සේ නැත්තම් minimum maximum මෙන්න මේ වගේ දේවල් තමයි කරන්න හම්බ වෙන්නේ. එහෙමත් නැත්තම් කලාතුරකින් මෙන්න මේ වගේ order target එකක් හරි unit price එකක් වගේ දේවල් එන්න පුළුවන්. ඒ නිසා මේ ටිකත් පොඩ්ඩක් follow up කරගෙන යන්න. ඔයාලටත් ඕන නම් තවදුරටත් ChatGPT වගේ දේවල් දාලා පොඩි අර common dax measures ටිකක් පොඩ්ඩක් හුරු වෙලා යන්න. හරි. මෙන්න මේ වගේ question type එකක් තමයි ඇත්තටම ඔයාලටත් විභාගෙට එන්න පුළුවන් ඉඩකඩ තියෙන්නේ. සමහරක් වෙලාවට පොඩි ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වා වගේ මතක තියාගන්න. දැන් මෙතනදී ඔයාලා ඒ අදාළ Excel file එක හරි CSV format එක හරි import කරගත්තට පස්සේ මුලින්ම load කරගන්න. load කරගත්තට පස්සේ ඔයාලට ඕන මුලින්ම පුළුවන් load කරගන්න නැතුව transform කරගෙන editම කරලා apply and close කරලා power dashboard එකට මේ connect කරගන්න. ඊට පස්සේ මේකෙත් ඔයාලට පේනවා ඇති ඒ questions වලත් දීලා තියෙන්නේ අර transform the data කියලා. ඊට පස්සේ අදාළව අර firstම part එකේ වෙන transform එක කියන editor part එක ඇතුලේ වෙන දේවල් ටික තමයි මෙතෙන්දි කරන්නේ. දැන් මම හිතනවා ඔයාලට ඒක ගැන හොඳ idea එකක් ඇති කියලා. ඊට පස්සේ පේනවා ඇති create the relationship among the tables and build up the model. model එක create කරද්දී අර relationship ටික ගැනත් අපි අවධානය යොමු කරන්න මෙතෙන්දී. ඔයාලට මතක ඇති අපි සමහරක් ඒවා අර manually හැදුවා. එතකොට අපි දන්නවා එහෙම දැන් table දෙකක් අතර manually හදද්දී ඒ දෙකේම අර මොනවා හරි common column key එකක් තියෙනවද කියලා check කරලා ඒ දෙක ඔයාලට යා කරගන්න පුළුවන්. ඊට පස්සේ calculate the total returns and total quantity කියන එකට අදාළව ඔයාලට measures apply කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මතක ඇති visualization එකට අදාළව card apply කරලා ඒ card එකට අර column එකෙන් drag and drop කරන්න පුළුවන්. ඊට පස්සේ create a report with a title, slicer and 3 visuals including the total returns. දැන් මෙතෙන්දි ඔයාලට මතක ඇති අර report view එකේ අපි කතා කරපු text box එකක් උඩට add කරලා ඉතිරි part එක තමයි continue කරන්න තියෙන්නේ. අනිත් වැදගත්ම දේ තමයි ඔයාලා විභාගෙට ගියාට පස්සේ විභාගෙදී ඒ අදාළ file එක save කරන්න වගේ IT number එක එයාලා සමහරකට guideline දෙයි. ඒ අදාළ දේවල් පොඩ්ඩක් ආපහු check කරගන්න. ඒ අදාළ .pbix file format එකෙන් ඒක save කරගත්තට පස්සේ ඊට අදාළ එක මෙන්න මෙතනින් ඊට අදාළ link එක ඔයාලට ගොඩක් දුරට net exam එක through ඔයාලට save කරන්න හරි submit කරන්න හරි ගියයි. ওই ටික තමයි mainly වෙන්නේ. මම ආපහු question එකක් අරගෙන මේ කතා කරන්න ගියේ මොකද same format එකම තමයි අතනම continue වෙන්නේ. මොන හරි issue එකක් තිබ්බොත් අනිවාර්යෙන් comment එකක් දාන්න. මාත් මගේ උපරිම සහයෝගය ඔයාලට දෙන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම හෙට හොඳට exam කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.